ඔයා දන්නවද පෘථිවියට පරමාණු යුද්ධයක් ආවොත් ඇමරිකාවේ ධනවතුන්ට ජීවත් වෙන්න පිටින් නගරයක් වගේ තියෙන රහසිගත අන්ඩර්ග්‍රවුන්ඩ් සිටි එකක් තියෙනවා කියලා. මේක සාමාන්‍ය බංක එකක් නෙවෙයි. යුද්ධයේ ඇතුළෙම ලක්ෂරි ලයිෆ් එකක්. අද අපි කතා කරන්නේ ඇමරිකාවේ ධනවතුන් වෙනුවෙන්ම ඉදිවුණ සර්වයිවල් කොන්ඩෝ ප්‍රොජෙක්ට් එක ගැනයි. පොඩ්ඩක් හිතලා බලන්න. පෘථුවියට මොකක් හරි න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල වෙලා ලෝකෙම විනාශ වෙද්දි කෝටිපතියන්ට විතරක් සුරක්ෂිතව ඒ වගේම උපරිම සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන්න හදපු පැරණි මිසයිල් ගබඩාවක් ගැනයි අද අපි මේ කතා කරන්නේ. පළමුව අපි මේකේ තියෙන සුඛෝපභෝගී භූගත ජීවිතය දිහා බලමු. මේක යුද්ධයකදී හැංගෙන නිකම් අඳුරු බංකරයක් එහෙම නෙවෙයි, සුපිරි වෙළඳසැල්, සිනමා ශාලා, පිහිනුම් තටාක සහ රෝහල් වලින් පවා සමන්විත තරු පහයි හෝටලයක් වගේ සම්පූර්ණ නගරයක්. නිකමට හිතන්නකෝ, එළියේ ලෝකෙම විනාශ වෙද්දි මේ අය ඇතුළට වෙලා මාරම නිවාඩුවක් නේද ගත කරන්නේ. දෙවනුව මේ සුඛෝපභෝගී ජීවිතය රඳා පවතින්නේ බංකරයේ තියෙන අතිශය දියුණු තාක්ෂණික ආරක්ෂාව සහ ස්වයංපෝෂිත භාවය මතයි. මේක න්‍යෂ්ටික, විකිරණ වගේම රසායනික ප්‍රහාර වලින් පවා සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි විතරක් නෙවෙයි, ජලය පිරිසුදු කරන යන්ත්‍ර සහ භූගත වගාබිම් හරහා කිසිම බාහිර උදව්වක් නැතුව අවුරුදු 5කට වඩා මේක ඇතුළෙම ජීවත් වෙන්න පුරුවන්. ඒක හිතා ගන්න තමාරුයි නේද? අවසාන වශයෙන් මේ අසමසම ආරක්ෂාවේ මිල ගණන් සහ සීමාවන් ගැන කතා කරමු. ඔයාලා හිතනවා වගේම මේ පහසුකම් සාමාන්‍ය අපිට නම් කවදාවත් හිමි වෙන දෙයක් නෙවෙයි. එක නිවාස ඒකකයක මිල ඩොලර් මිලියන 1 ඉඳන් 4කටත් වඩා වැඩි වෙන නිසා මේවා වෙන් වෙලා තියෙන්නේ ලෝකයේ ඉන්න සුපිරිම කෝටිපතියන්ට විතරමයි. අනාගතයේ දවසක මහා ලෝක විනාශයක් වුණොත් අපේ මානව වර්ගයා පොළොවෙන් උඩ අසරණ වෙන සාමාන්‍ය බහුතරයා සහ පොළොවෙන් යට සැපවින්දින සල්ලිකාරියෝ කියලා පැහැදිලිවම කොටස් දෙකකට බෙදෙන එක නම් කාටවත් නවත්තන්න බැරි වෙයි. මේ ගැන ඔයා හිතන්නේ මොනවාද? කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා.